ශ්‍රී ලංකාවේ වැඩිම කාමර ගානක් තියෙන බලහුව මේක කිව්වොත් ඔයා විශ්වාස කරනවද? හායි ළමයි. අද මං ඔයාලා එක්කන් යන්නේ මඩුවම් වෙල වලව්ව බලන්න. එහෙනම් ළමයි එන්න යන්න මගෙත් එක්ක මඩුවම් වෙල වලව්ව බලන්න. ඔයාලා දන්නවද ළමයි? රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ළඟ තියෙන මේ මඩුවම් වෙල වලව්ව ශක්තිය, දේශපාලනය, භූත කතා හතරම එකට මික්ස් වෙච්ච ඓතිහාසික ගොඩනැගීමක්. ඒ වගේම ළමයි මේ වලව්ව තියෙන්නේ සබරගමු පළාතේ කොළොන්න සූරියකන්ද පාර ළඟ මඩුවම් වෙල ගමේ. ළඟම පාරෙන් යනවා නම් ඇඹිලිපිටිය කොළොන්න සූරියකන්ද පාර ගොඩාක් හොඳයි. ඉතින් අපිත් ඔන්න ඔය කියන පාරෙන් මෙන්න මේ මඩුවම් වෙල බලව්ව බලන්න ආවා. මෙන්න මෙතන හොඳ පාකින් ස්පේස් එකක් තියෙනවා. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම නිස්කලංක ලස්සන පරිසරයක් මෙතන තියෙනවා. ඉතින් ළමයි එන්න මගෙත් එක්ක ඇතුළට යන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වලව්ව ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට නම් මඩුවම් වෙල වලව්වේ ඉතිහාසය 18 වන සියවසේ තමයි පටන් ගන්නෙ. ඒ වගේම මුලින්ම මේ වලව්වේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ මඩුවම් වෙල මහා මොහොට්ටාල කියලා කෙනෙක්. ඉතින් ඊට පස්සේ අද මේ තියෙන තත්ත්වයට ගොඩනගලා තියෙන්නේ ප්‍රසිද්ධ මඩුවම් වෙල දිසා ජේම්ස් විලියන් මඩුවම් වෙල මහතා. ඒ වගේම යා බ්‍රිතාන්‍ය කාලේ ගොඩාක් බලවත් ප්‍රාදේශීය නායකයෙක්. එයාගේ බලය, දේශපාලන සම්බන්ධතා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැන තිබුණු අකමැත්ත මේ වලව්වේ කරලා තියෙන යම් ඉදිකිරීම් වලින් අදටත් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම පුරාවිද්‍යා ආයතනය කියන විදිහට නම් මේ වලව්වේ කාමර 121කට වැඩි ගානකුත් මැද මිදුල් 20කට වැඩි ගානකුත් හදලා තියෙනවා. ඒ වුණාට අද වෙනකොට නම් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම පුංචි ප්‍රමාණයක්. මේ තව දෙයක් දන්නවද ඔයාලා? මේ පැත්තේ අය, මේ ගමේ අය කියනවා මේ වලව්වේ රෑට ඇවිදින සද්ද ඇහෙනවලු, දොරවල් ජනෙල් වහන සද්ද ඇහෙනවලු, අඬන සද්ද ඇහෙනවලු. අන්න ඒ වගේ භූත කතා ගොඩාක් මේ පැත්තේ අය කියනවා මේ වලව්ව ගැන. ඒ කතා වලට නම් මටත් බය හිතුණා ඉතින්. ඒ කතා මේ කතා කොහොම වුණත් ඉතින් 1970 දශකයෙන් පස්සේ මේ වලව්වේ අයිතිකාරයා වෙලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඉතින් අද වෙනකොටත් මේ වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තියෙන ඉතා වැදගත් සංස්කෘතික උරුමයක්. දැන් මම කියන්න යන්නේ ඔයත් මේ වලව්ව බලන්න යන්න හිතනවා නම් යන්න ඕන හොඳම වෙලාව උදේ හරි හවස හරි. මොකද කියලා දන්නවද? ඒ වෙලාවට කට්ටිය පොඩ්ඩක් අඩුයි. කට්ටිය ගොඩාක් ඉන්න වෙලාවක ඔයා ගියොත් ඔයාට නිදහසේ මේක බලන්න, මේ වලව්ව ගැන විස්තර දැනගන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ඔයත් මේ මම් වගේ වීඩියෝ ෆොටෝස් ගන්න හිතනවා නම් පුරාවිද්‍යා ආයතනයේ දාලා තියෙන නීති රීති ටික පිළිපදින එක නම් අනිවාර්ය වෙනවා. තව දෙයක් ළමයි, මේක අපිට තියෙන පුරාවිද්‍යා උරුමයක්නේ. ඒ හින්දා බිත්තිවල ලියන එක, ජනෙල් දොරවල් වල වීදුරු කඩන එක, විනාශ කරන එක, ඒ වගේ වැඩ නම් කරන්න එපා ළමයි. මොකද අපෙන් පස්සේ බිහි වෙන පරම්පරා ගණනාවකට මේ අපිට වගේම මේක දැක බලා ගන්න පුළුවන් විදිහට අපි ආරක්ෂා කරගන්න ඕනිනේ.
ඉතින් ළමයි මඩුවම් වෙල වලව්ව කියන්නේ නම් පොතක ලියලා තියෙන ආතල් ඉතිහාස කතාවක් නෙවෙයි. අපිට අපේ මැස් දෙකෙන් දැක බලා ගන්න පුළුවන් යථාර්ථ ලෝකයේ තියෙන සත්‍ය කතාවක්. ඉතින් තව පුංචි දෙයක් කියාගෙනම මම යන්නම්. ඔයත් මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් දැනගත්තා නම් ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා මේ වගේ ලංකාවේ තවත් ඓතිහාසික තැන් ගැන වීඩියෝස් බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ළමයි මම ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් හොඳින් පරිස්සමට ඉන්න ඕන. බයි.